up and going out of bed. Don't stay awake for too long. Don't. Hello, කොහොමද යාළුවනේ? Welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම තිස්සේ කර පාඩම් කරේ කොහොමද කියන එක. මං මුලින්ම කරේ වොෂ් එකක් දාගෙන බුදුන් වැඳපු එක. එතකොට ඒකෙන් අපිට ආශිර්වාදයක් හම්බෙනවා වගේම හිතටත් සැනසීමක් ලැබෙනවා. ඔන්න ඊට පස්සේ සුපුරුදු පරිදි මම සමාගම් ගානක් හදන්න ගත්තා. සමාගම් ගානක් හදනකොට මුලින්ම අපි ලේසි ගැලපිලි ටිකක් තෝරගන්න ඕන. ඒ කියන්නේ අපිට දැන් ගැලපිලි 10ක් දුන්නොත් ඒ 10න් ලේසිම ටික මුලින්ම ඉවර කරන්න ඕන. සාමාන්‍යයෙන් ලේසිම ගැලපිලි වලට තියෙන්නේ ආදායම් බදු, වගකීම් ප්‍රතිපාදන, ඊට පස්සේ අර අතුරු ලාභාංශ ඒ වගේ ඒවා. මම නම් මුලින්ම කරන්නේ ඒ ටික. ඊට පස්සේ මම 7:00 විතර ආයෙ බ්‍රේක් එකක් ගත්තා. ඒ බ්‍රේක් එකක් අරගෙන අපේ අර ලොකු බබත් එක්ක පොඩ්ඩක් නිලාකූරු පත්තු කරා. මොකද ඉතින් අලුත් අවුරුද්දනේ. අපි පොඩ්ඩක් සතුට වෙන්න ඕනනේ. ඔක්කොම ඉවර කරලා මම්මගේ ස්කින් රූටින් එක කරා. මම්මගේ ස්කින් රූටින් එකත් ඉවර කරලා ආයෙ පාඩම් කරන්න. මට දැන් තියෙන්නේ 2020 පාස් පේපර්ස් එක කම්ප්ලීට් කරන්න. මුලින්ම මම කරන්න ඉන්න ප්‍රශ්න ටික රවුම් කරා. ඊට පස්සේ ඒ වලිනුත් මම බැලුවා මට අමාරු තැන් තියෙන්නේ මොනවද? ඒ අමාරු තැන් තියෙන ප්‍රශ්න මං අන්තිමට කරන්න තියලා මුලින්ම ලේසි ප්‍රශ්න ටික කරා. දැන් වෙලාව 9:35යි. තාමත් මම 2020 A level ගාන හදනවා. තාම මම ප්‍රශ්න 3ක් වගේ තමයි කරලා තියෙන්නේ. ඔන්න දැන් වෙලාව 10:20යි. මම කොහොම හරි විනාඩි 45ට 2020 සමාගම් ගාන බැලන්ස් කරා. මට දැන් පොඩි නිදිමතක් ආවා. මං ඊට පස්සේ මගේ ෆේස් මාස්ක් එක අයින් කරලා මූණ සෝදලා ආයෙම වැඩ කරන්න පටන් ගත්තා. ඔන්න දැන් හරියටම රෑ 12යි. මගේ 31st night එක ඉවරයි. ඉතින් ඔයාලා හැමෝටම සුබම අලුත් අවුරුද්දක් වේවා. දැන් 12යි කාලයි. මම මගේ වැඩ ටිකත් ඉවර කරා. අදට මගේ vlog එක ඉවරයි. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක්.